සුබ දවසක් ඔයාලට. සකුරා කුකින් YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙනාවේ ක්‍රිස්මස් කුකීස්. මේ අපි හදාදන කුකීස් නත්තලට වගේම වෙන විශේෂ අවස්ථාවකට විවිධ වර්ණයන්ගෙන් විවිධ හැඩවලින් ඔයාලට හදාගන්න පුළුවන්. නිවාඩු කාලේ ඔයාලට පුංචි අයත් එකතු කරගෙන ගෙදරදීම හරිම ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. ඒ වගේමයි අද අපි තව විශේෂ දෙයක් කියලා දෙනවා. ඒ තමයි අපි කඩෙන් කන පාට ටොෆී භාවිතා කරලා කොහොමද මේ කුකීස් සරසන්නේ කියලා. මේ කුකීස් නම් සරසන්නේ නැතුව උනත් ගොඩාක් රසයි. ඉතින් අපි දැන් බලමු මේ ක්‍රිස්මස් කුකීස් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා. මේ සඳහා අපිට මුලින්ම ඕනි වෙනවා මාජරින් ග්‍රෑම් 225ක්. මේ මාජරින් වැඩිය ගණත් නැති දියත් නැති මට්ටමින් ගන්න ඕනේ. දැන් මම ඒකට එකතු කරනවා සීනි ග්‍රෑම් 200ක්. මම මේ සීනි කුඩු කරගෙන තමයි ගත්තේ. ඔයාලා සීනි ගන්නකොට කැට පොඩි එකක් හරි කුඩු කරගෙන හරි ගන්න. එතකොට සීනි මුලින්ම මාජරින් එක්ක දිය වෙනවා. දැන් මම මේ සීනි ටික එකතු කරලා සීනි ටික දිය වෙනකම් බීට් කර ගන්නවා. ඊළඟට මම එකතු කරනවා බිත්තර දෙකක්. ඒත් එක්කම එකතු කරනවා වැනිලා තේ හැන්දක්. ඊළඟට ආයෙත් මම බීට් කර ගන්නවා. මම ලුණු ටිකකුත් එකතු කරනවා. ඇඟිලි දෙකට අහුවෙන ප්‍රමාණයක් තමයි එකතු කළේ. ඊළඟට පාන් පිටි හෝ කේක් පිටි ග්‍රෑම් 400ක් අරන් තියෙනවා. ඒකටම බේකින් පවුඩර් තේ හැඳි එකයි භාගයක් එකතු කරනවා. එකතු කරලා අපි මේ පිටි ටික හලා ගන්න ගමන් මිශ්‍රණයට එකතු කරනවා. පිටි ටික මේ විදියට හලලා එකතු කරන ගමන් බීට් කරගමු. ඉතින් ඊට පස්සේ මේ වගේ පිටි ටිකත් ඔක්කොම මිශ්‍රණයට එකතු වුණාම අපි හැන්දකින් හොඳට කවලම් කරගමු. මෙන්න මේ වගේ මිශ්‍රණයක් තමයි එන්න ඕනි. මේක ටිකක් ඇලෙන මිශ්‍රණයක්. මේ මිශ්‍රණය අපි ෆ්‍රිජ් එකේ විනාඩි 20ක් තියලා අරගෙන ඊළඟට කුකීස් ටික හදාගමු. දැන් පිටි ටිකක් මේ වගේ ඉහලා අරගෙන අර ෆ්‍රිජ් එකේ තියලා අරගත්ත පිටි මිශ්‍රණයෙන් කොටසක් අරගෙන මේ වගේ උඩින් දාගන්න. අපි පිටි ගුලියට උඩිනුත් පිටි ටිකක් ගහගෙන මේ වගේ රෝලින් පින් එකකින් පැතලි කරගන්නවා අපිට ඕනි හැඩ ටික කපා ගන්න. ඉතින් මම මේ වගේ කුකී කටරයකින් රවුම් හැඩයටත් තව එක හැඩවලටත් කපා ගන්නවා. ඊළඟට අපි රතු පාටි ටොෆී එකක් අරගෙන ඒක කුඩු කරලා මේ වගේ අර අපි මැදින් රවුමක් කපලා අයින් කරගත්ත කුකී එක උඩින් තියෙනවා. එතකන් අපි ඉතුරු කරගත්ත අනිත් පිටි කොටසට මේ විදියට කොකෝ පවුඩර් ටිකක් උඩින් ඉහලා අරගෙන චොකලට් කුකීස් ටිකක් හදාගමු. අපි මේ විදියට මේ කොකෝ කුඩු ටික දාගත්තට පස්සේ හොඳට මේ පිටි ගුලිය අනාගෙන ආයෙත් මේ වගේ රෝලින් පින් එකකින් රෝල් කරගමු. ඊළඟට ඔයාලා කැමති හැඩයකට මේකිනුත් කපා ගන්න. එකට කට එකක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. පොඩි වීදුරුවකින් වුණත් රවුමට කපා ගන්න පුළුවන්. අපි දැන් මේ කපාගත්ත කුකී ටිකත් ඔයිල් පේපර් එකක් උඩින් තියලා සෙල්සියස් අංශක 200ට oven එකේ විනාඩි 20ක් බේක් කර ගන්නවා. ඊළඟට අපි ඒව සරසගන්නේ කොහොමද බලමු. මේ වගේ ඩාර්ක් චොකලට් සහ වයිට් චොකලට් ඩබල් බොයිල් ක්‍රමයට දිය කරලා අරගන්න. ඒ චොකලට් වල මේ කුකී එක පැත්තක් ඔබලා අරගෙන වේලෙන්න තියෙනවා. ඔයාලා කැමති නම් මේ චොකලට් එකට උඩින් ස්ප්‍රින්කල්ස් ටිකක් ඉහලා ගන්න. ඒ වගේම වයිට් චොකලට් ටිකක් දිය කරලා අරගෙන මේ වගේ අනිත් කුකීස් ටිකක් පැත්තක් ඔබලා අරගෙන ස්ප්‍රින්කල්ස් ඉහලා සරස ගන්න. ඔයාලට මේ කුකීස් ෆුඩ් කලරින් එකතු කරලා පාටට හදන්නත් පුළුවන්. නැත්නම් බටර් පාටටම හදන්නත් පුළුවන්. මෙහෙම සැරසුවේ නැතත් මේ කුකීස් හරිම රසයි.
ඉතින් ඔයාලට පේනවද අපි අර ටොෆී එකක් කුඩු කරලා දාපු කුකී එකක් බේක් වෙලා එද්දී ඒ ටොෆී එක දිය වෙලා විනිවිද පේන තද ලේයර් එකක් වගේ බැඳිලා තියෙනවා. ඉතින් ඔයාලත් මේ වගේ රසම රස පාට කුකීස් ගෙදරදී හදලා බලන්න. ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. bell icon එකත් click කරන්න. අපේ videos බලන, like කරන, share කරන, comment කරන ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි.